ආයිබෝවන් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා කවදාහරි දැකලා තියෙනවද ඉන්දියානු නිලියන්ගේ එහෙම නැත්නම් ඉන්දියානු කාන්තාවන්ගේ සම කොච්චර පැහැපත්ද කියලා? කොච්චර ලස්සනට දිවසනවද කියලා? මේකට ගොඩක් අය හිතන්නේ එයාලා මිල අධික ක්‍රීම් ಜಾති පාවිච්චි කරනවා ඇති කියලා. හැබැයි ඉන්දියානුවන්ගේ මේ ලස්සන සමයේ ලොකුම රහස තියෙන්නේ එයාලගේ මුළුතැන්ගේ. ඒ තමයි කහ. අද මම ඔයාලට කියනවා ඉන්දියානු කාන්තාවන් කොහොමද මේ කහ පාවිච්චි කරලා සම මේ තරම් ලස්සනට තියාගන්නේ කියලා. වගේම අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් සුපිරිම කහ ෆේස් පැක් කීපයකුත් අද මම හදන විදිය ගැන කියලා දෙනවා. වීඩියෝ එකේ ඉවර වෙනකම්ම බලන්න. කහ කියන්නේ අවුරුදු දහස් ගණනක ඉඳන් ආයුර්වේදයේ රූපලාවන්‍ය සඳහා පාවිච්චි කරන මැජික් එකක්. විශේෂයෙන්ම ඉන්දියාවේ මගුල් ගෙවල්වල හල්දි කියලා වෙනම දවසක් තියෙනවා මනාලියට කහ ගන්න. ඒ දන්නවද? පළවෙනි දේ කහවල තියෙනවා කර්කියුමින් කියලා විශේෂ සංඝටකයක්. මේකෙන් කරන්නේ අපේ සමේ තියෙන අඳුරු පැහැ නැති කරලා සමට රත්තරන් පාට ස්වභාවයක් දිලිසෙන ගතියක් දෙන එක. දෙවෙනි දේ කහවල තියෙන ඇන්ටිබැක්ටීරියල් ගුණය නිසා කුරුලෑ එන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. තුන්වෙනි දේ ඔයාගේ මුහුණේ කුරුලෑ ඇවිත් ගියපු කළු ලප තියෙනවා නම් අවුවට පිලිසිලා නම් ඒ කැනල් මකලා දාන්න කහතරම් හොඳ දෙයක් තවත් නෑ. හැබැයි මේ සත්කාර කරන්න කලින් ගොඩක් අය කරන ලොකුම වැරද්දක් මම කියන්න. මුහුණේ ගන්න කවදාවත් කුස්සියේ උයන්න තියෙන කහ පැකට් එක අරගෙන ගන්න එපා. ඒ වගේ මිරිස් 3-5 වගේ දේවල් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් නිසා මූණ දැවිල්ල ගන්න පුළුවන්. ඒ වගේම මූණ කහ පාට වෙනවා. රූපලාවන්‍ය වැඩවලට අපි පාවිච්චි කරන්නේ කස්තුරි කහ නැත්නම් වයිල්ඩ් ටර්මරික් කස්තුරි මංජල් කියලත් කියනවා. මේවා ආයුර්වේද කඩවලින් වාට පහසුවෙන්ම ගන්න පුළුවන්. මුලින්ම අපි හදමු සමට ෂණික දීප්තියක් දෙන ඔප්ටේන් ෆේස් පැක් එක. මේකට අපිට ඕන වෙනවා කඩල පිටි මේස හැඳි දෙකක්, කස්තුරි කහ කුඩු තේ හැඳි භාගයක් සහ සුදු හඳුන් කුඩු තේ හැන්දක්. දැන් මේ ටික පේස්ට් එකක් වෙනකන් අමු කිරි හරි යෝගට් හරි දාලා කවලම් කරන්න. තෙල් සහිත සමක් නම් රෝස වතුර ටිකක් දාන්න. මේක මූණේ සහ බෙල්ලේ ගාලා විනාඩි 20ක් විතර තියලා වීලිගෙන එද්දි වතුර ටිකක් ගාලා හිමීට මසාජ් කරලා හොදලා අරින්න. සතියකට දවස් දෙකක් මේක කළොත් ඔයාගේ සමේ වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ කුරුලෑ සහ කළු ලප තියෙන සමක් නම් මේ දෙවෙනි පැක් එක try කරන්න. කස්තුරි කහ තේ හැඳි භාගයකට කුමාරිකා ජෙල් මේස හැන්දක් එකතු කරන්න. ඒකට මී පැණි බින්දු කීපයක් දාලා කවලම් කරන්න. මේක කුරුලෑ සහ කළු ලප තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 15කින් සෝදලා අරින්න. මේ පැණි සහ කහ එකතු වුණාම කුරුලෑ ඉක්මනින්ම වේලිලා යනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක තියාගන්න ඕන වැදගත් දේවල් ටිකක් කියන්න. කහ සත්කාර හැමතිස්සෙම රැට කරන්න බලන්න. මොකද කහ ගාලා එකපාරට අවුවේ යන්න හොඳ නෑ. පැක් එක ගන්න කලින් අනිවාර්යයෙන්ම කන පිටිපස්සේ හරි අතේ හරි ගාලා බලන්න ඔයාට ඇලර්ජි වෙනවද කියලා. කහ ගාලා මූණ හේදුවට පස්සේ හොඳ මොයිස්චරයිසර් එකක් ගන්න අමතක කරන්නත් එපා. ඉතින් අද ඉඳන් මිලාදික ක්‍රීම් පස්සේ යන්නේ නැතුව අපේ සබහාදාමින් දීලා තියෙන මේ දේවල් පාවිච්චි කරලා ලස්සන වෙන්න ඔයාලටත් පුළුවන්. මේ ෆේස් පැක් try කරලා ප්‍රතිඵල කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. අද වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් like එකක් දාන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වෙන රහසක් අරගෙන ඉක්මනින්ම එන්න. පරිස්සමින් ඉන්න.